ආයිබුවන් ඔයාලා අදත් පිළිගන්නවා අලුතම YouTube channel එකට ආදරයෙන්. අද කතා කරන්න යන්නේ අම්මලා බයම මාතෘකාවක්. ඒ මොකද්ද? චූටි පැටියාගේ බර අඩුවීම. අලුත උපන් චූටි පැටියාගේ බර අඩුවීම. මේක ඇත්තටම වෙන්නේ ඇයි? කොහොමද වෙන්නේ? අපි ගැන කතා කරමු. චූටි පැටියෙක්ට හරියට කිරි ටික වැටුණා නම් චූටි පැටියට හරියට හැමදේම කෙරුණා නම් චූටි පැටියෙක්ගේ බර මුල් මාසය ඇතුළත දෛනිකව දිනපතා ග්‍රෑම් 30ක් 35ක් ඒ කියන්නේ 30ත් 45ත් අතර ප්‍රමාණයක් වැඩි වෙනවා. අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. මොකද චූටි පැටියාගේ වර්ධනය හොඳින් සිද්ධ වෙන කාලය මේක. ඉතිරිච්ච ගමන්. ඉතින් එහෙම වෙන්න ඕනේ. අපි මුල් මාසෙ ගිහිල්ලා බර කිරලා බලනකොට චූටි පැටියාගේ බර ග්‍රෑම් 900ක් 800ක් කිලෝ එකක් වැඩි වෙලා තියෙන්න ඕනි. වැඩි වෙනවා. මුල් මාස 6 ඇතුළතදීම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි යනකොට මාසෙන් මාසෙට මෙහෙම යනකොට කිලෝ එකක් ආසාවෙන් වැඩි වෙලා තියෙන්න ඕනේ. මොකද චූටි පැටියා බොන්නේ අම්මගේ කිරි විතරයි. මේ කිරි ටිකෙන් තමයි බබා පෝෂණය ගන්නෙ. ඉතින් මෙහෙම අඩු වෙන්න හේතුව මොකද මෙහෙම වැඩි නොවි? අංක 1 තමයි මව් කිරි. බබාගේ මව් කිරි ටික හරියටම අම්මගෙන් බබාට යන්න ඕනි. අම්මගේ කිරිවල කිරි වර්ග දෙකක් තියෙනවා. මුල ටික ඇත්තටම තියෙන වතුර වගේ. ඊට පස්සේ එන කිරි ටිකේ තමයි ප්‍රෝටීන මේ බබාගේ බර වැඩි කරන බබාගේ ශක්තිය වැඩි කරන ටික එන්නේ. මුල ටිකේ තියෙන දරුවගේ 30ට. ඉතින් මේකෙන්ද අම්මා කෙනෙක් කිරි දෙද්දි දරුවට එක පියවරකින් එකවරකදී එක පියවරකින් විතරක් ලබා දෙන්න. එක විනාඩි 20ක් විතර 15ක් 20ක් එක දිගට චූටි පැටියට එක පැත්තකින් දෙන්න. එතකොට මුලින් දරුවෝ වතුර ටික බීලා ඊට පස්සේ පෝෂණයේ තියෙන ප්‍රෝටීන් ටික විටමින්ස් ටික පිෂ්ඨය අඩංගු කිරි ටික තමයි බොන්නේ. හොඳ ප්‍රෝටීන්ස් ටික විටමින්ස් තියෙන හොඳ කිරි ටික තමයි බොන්නේ. අම්මා මේක දෙපැත්ත චුට්ට මාරු කර කර දුන්නා චූටි පැටියට පෙවලා තියෙන වතුර ටික විතරයි. බඩ පිරීලා චූටි පැටිය චූ දානම දවසට 6-7 ගමන 10 ගමනක් විතර චූ දානම ඒක හරි. අපි ඔය දරුවට කිරි පෙවනවද කියලා බලාගන්න හරි ක්‍රමයක් තමයි චූටි පැටිය දවසට 8 ගමනක් 9 ගමනක් චූ දානවද කියලා. දරුවෝ චූ දානවා. චූටි පැටිය චූ දානවා. හැබැයි දරුවට පෝෂණය ටික වැඩිලා මදි. ඉතින් අම්මේ කිරි දෙනකොට එකපාරකදී එක පැත්තකින් අනිවාර්යයෙන්ම කිරි දෙනවා වගේ බලාගන්න. එතකොට මේ පැත්තේ තියෙන වතුර ටිකක් දීලා අර ප්‍රෝටීන අඩංගු හොඳ කිරි ටිකක් බොනවා. මෙහෙම හරියට කිරි ටික දුන්නොත් අනිවාර්ය දරුවට ගුඩුස් යවන්න ඕනේ. මම හැම වීඩියෝ එකකදීම කියලා ඇති දරුවට ගුඩුස් යවන්න ඕනේ. කිරි ටික හරියට දෙන්න ඕනේ. පොසිෂන් කරගන්න ඕනේ. මෙන්න මේ ටික කියලා ඇති. ඒ ටික හරියට බැලුවා නම් මගේ වීඩියෝස් ටික අම්මට මේ ප්‍රශ්නේ දා වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි අද අලුතින් කියලා දෙන්න යන කාරණාව චූටි පැටියෙක් නිතරම වාතයට නිරාවරණය නොකර ඔතලා තියාගන්න ඕනේ. මොකද එයා ඉඳලා ඉන්නේ මේ පරිසරයේ නෙමෙයි. එයා වතුර ගොඩක ඉඳලා ඉන්නේ. ඉතින් එයා වාතයට මුණ ගැහුනට පස්සේ එයාගේ බර අඩු වෙන ප්‍රධානම සාධකයක් තමයි අපි හොඳට දරුවා උණුසුම තියාගන්න නැති එක. දරුවගේ හිස අපි ගෙදර ඉන්නවා නම් නෙමෙයි එළියට යනවා නම් අපි හොඳ කැප් එකක් ගන්න වූල් කැප් තියෙන එකකින් ආවරණය කර ගන්න ඕන. දරුවව නිතරම අපි හොඳ ඔය ෆෑන් එකක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. හැබැයි දරුවා හොඳ නැපි එකකින් ෆැනල් එකකින් මෙන්න මේ ආකාරයට මේ තියෙන හොඳ උණුසුම ඔතලා දෙනවා. මේ රූප සටහනේ ඔයාලට පේනවාද? දරුවා හින්දා හොඳින් උණුසුම ඔතලා දෙනවා. මුල් මාස 3ක්වත් යනකම් මෙන්න මේ විදිහට හොඳට ඔතලා තියාගන්න ඕන. මොකද චූටි පැටියා මාස 3ක්වත් වෙනවා අපේ පරිසරයට හුරු වෙන්න. එයා එන්නේ අර වතුර ගොඩක පීන ඉඳලා. මේ වාතය සාමාන්‍ය පරිසරයට ආවම එයාට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් එයා වාතයට ගැටෙන්න එයාගේ බර අඩු වෙලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. චූටි පැටියා හොඳට උණුසුම ඔතලා තියාගන්න. හැබැයි අනිවාර්යයෙන්ම ඒක විතරක් නෙමෙයි. නාවන්න ඕනි. අනේ බර ඒ කියන්නේ දැන් අනේ දරුවා කිරි ටික හරියට බොන්නෙත් නැහැ. මේක ඔතලම තියාගන්න ඕනි කියලා නාවන්න ඇඟ හොදන්න තු නම් ඉන්න එපා. අනිවාර්යෙන් උදේට නාවන්න, හවස ඇඟ හොදන්න, හොඳට කිරි ටික දෙන්න. අනිත් හැම වෙලාවකදීම හොඳට ඔතලා තියාගන්න. ඔතලා කියන්නේ මේ අතපය හොලවන්න බැරි වෙන නෙමෙයි. මෙන්න මේ වගේ හොඳ පිජාම මෙතින් මෙන්න මේ වගේ හොඳ පිජාම කිට් එකක් අන්දලා තොප්පියක් දාලා ගොඩක් සීතල ප්‍රදේශයක නම් ගොඩ හොඳ තොප්පියක් දාලා කන් දෙක වෙන්න මෙන්න මේ විදියට හොඳ පැනල් එකකින් ඔතලා උණුසුම්ම තියාගන්න ඕන. අනිවාර්යෙන්ම මේක කරලා බලන්න. ආගම මුල් මාසේ බර අඩු වුණා නම් චූටි පැටියාගේ දෙවෙනි මාසේ කිරි දෙද්දි හොඳට කිරි ටික දෙන්න. අම්මලා සාමාන්‍යයෙන් කිරි දෙනකොට පැය 3කවත් ගැප් එකක් තියාගන්න ඕනේ. පැය 3න් තුනට හොඳ ගැප් එකක් තියාගෙන චූටි පැටියට කිරි ටික දෙන්න. අනිවාර්යයෙන්ම එකවරකදී එක පැත්තකින් කිරි ටික දෙන්න. හොඳට උණුසුම්ම තියාගන්න. අනිවාර්යෙන් බලන්න මේ මාසේ බර අඩු වුණා නම් ඊළඟ මාසේ මේ ටික හරියට කරොත් උදේ හවස නාවල කරලා මේ ටික හරියට කරොත් අම්මගේ ඊළඟ මාසේ එනකොට කිලෝ එකකින් දරුවගේ බල වැඩි වෙලා තියෙන්නම ඕනේ. ඉතින් එහෙම වෙලා තියෙනවා නම් මටත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ප්‍රශ්න දිනනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි.